මහත්තයාගේ නම මොකද්ද? අදින විදින ගඟ දිගට තෙල් පාත්තරන්ලාගේ තා කිරි පාත්තරන්ලාගේ මැද මුදිලන්සේලාගේ පිනානොත් පින්හාමි. ඕ මම මහත්තයාගෙන් ප්‍රශ්න ටිකක් අහන උත්තර දෙන්න ඕනේ. දෙන්නම්කෝ මං ඉස්මේ යන්න. ඕ රතු පාට එළියක් දැම්මහම මොකද්ද වෙන්නේ? වාණි බෑ අයියෙන් දුවන එක පොපුරනෝනේ. මහත්තයා මං පාස්නේ. පාස්. කොළ පාට එළියක් දැම්මහම මොකද්ද වෙන්නේ? පොලෝසියෙන් ඇවිල්ලා පාර ක්ලියර් කරනවා. එතකොට අයියෙන්ම යන්න පුළුවන්. කහයිරේ මිනිසෙක් යන විට කුමක්ද කරන්නේ? හරක් වගේ කායිරෙන් පාර මැදින් පනිනවා. ඒක වැරදිනේ. මහත්තයා මං පාස්නේ. මහත්තයා පාස් ඔක්කොම ප්‍රශ්න ටිකට උත්තර දුන්න පාස්. ඔය එහෙනම් අපි වාහනේට යන්නේ මහත්තයා. ඔව්, මහත්තයා. ඉන්නකො වීල්ලකට. නගින්නේ පළවෙනි දවස වාහනයකට. මේ හිංගතනාගේ වතේ හින්දා තමයි මම මේකට මේ නගින්නේ. නැත්තම් නගින්නේ නැහැ. සිතාදීට යන්න ඕනේ කියලා හොඳට වාහනයකින් මාත් එක්ක. මහත්තයා යතුර දාන්න. ඕක තියාගන්නකෝ එන. මේක දාලා ස්ටාර්ට් කරන්න කියලා කියන්නේ මම. ඉතින් මාත්‍යා මට කිව්ව යතුරු දාන්නේ කියලානේ මම ඒක අතටම දුන්නේ නෝදා. මහත්තයා දාලා ස්ටාර්ට් කරන්න. මේකේ බුවම ස්ටාර්ට් වෙනවනේ. ඔව් ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? දැන් මහත්තයා ක්ලච් එක අල්ලන්න. මේ වැල්ලුවා. දාන්න ක්ලච් එක ගියර් එකට දාන්න දැන්. දාලා තමයි තියෙන්නේ. දැන් ක්ලච් එක දෙන්න හිමීට. ඒක ඉතින් මං ගත්තේ නෑනේ අත්තලාමේ. ඔය තියෙන්නේ හිමීට දෙන්න ඕක. මං ගත්තේ නෑ ඒක. ක්ලච් එක දෙන්න මහත්තයා අනේ හිමීට. අපේ මං ගත්තේ නෑ ඒක. මේ මිනිස්යාට ලයිසන් දෙන්න ගෙනාවට වැඩිය හොඳයි.